Welcome back boys and girls. ඔයාලා අදත් මේකද වෙලා ඉන්නේ මාකටික්කා YouTube channel එකත් එක්ක. මම අද කරන්න යන වීඩියෝ එක ගොඩක් බැනුම් අහන්න වෙන වීඩියෝ එකක්. ඒනට මම හිතුවා අර පොඩ්ඩක් සාම්ප්‍රදායික මචං වීඩියෝ රියැක්ෂන් වලින් පොඩ්ඩක් ඈතට ඇවිල්ලා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරමු. අපි බලමු විනීලද වස්තිලද හොඳම විහිළු සපයන්න. හරිද? මේක ඇතුළේදී අපි විහිළු විතරක් නෙවෙයි අපි කවුන්ට් කරනවා එයාලගේ ප්‍රොඩක්ෂන් එකේ තියෙන ක්වොලිටි එක ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් අපි බලමු වැඩිම ලකුණු ගන්න කවුද කියලා. එහෙනම් අපි අද බලන්න යන්නේ විනී ප්‍රොඩක්ෂන් ලගේ ටෙක්නොලොජියා. මේක දවස් 11ක කරලින් දාපු වීඩියෝ එකක්. මම විනීලගේ වීඩියෝස් බාර කාලෙකින් බලලා නැහැ. අපි යමු එහෙනම් වීඩියෝ එකට. Please subscribe production Vinny production ටෙක්නොලොජියා මේක 640යි මේක 630ෙන් දාලා දෙන්නම්. මොන්න වඩා උනේ. මේ දෙකට එතකොට 180යි කියන 170ක් දාන්නම් 10. එතන මේක 200යි. ගන්න ඒ කැරල්ල 30යි 25ෙන් දෙන්න. මේ ෂොට් එක හොඳයි. මෙතන 190යි. ලැම්බර්ට් ස්ටෝර්ස් ලොකු කඩයක් ඉස්සරහ දාගෙන තියෙන පොඩි කඩයක්. උගේ මූණේ හැටියට නම් මේ බලපංකෝ උදේ පාන්දර කඩේ යරපු ගමන් මේක කඩේ ඉන්නේ සෙනග කැටියෝ. මූටත් වෙන තැනක් නැහැ වගේ ඇවිල්ලා මෙතනම දාගත්තනේ කඩේ. මුණා මාව කණ්ඩම අපදි. කණ්ඩම අපදි. ඇයි රෑ. මරු ඩයල් ඉන්නේ යකෝ. ආත්මේ මේ පාලනගේ කියනවා මේ ඇතුළේ යමන් තරාදී මකුල් දැල්ලීම හල්ලා ගනි. තරාදී මකුල් දැල්ලීම කඩලා ගනිල්ලු. දැන් කාලෙකින් ඩයල් එකක් එන්නේ බඩුවනවා හරි ගන්න. සුබ උදෑසනක් වේවා මහත්තයා. මුදලාලි මේ ඇඩ්‍රස් එකට යන්නේ කොහොමද? අයියෝ. ඇඩ්‍රස් එකනේ. ඇඩ්‍රස් කියන්නේ බීදදෝක මේක පුද්ගලින් ලියාපදින්න කියන මේ කොමසාරිස් කාර්යාලය කියලා. උදේ පාන්දර කඩවලට ඇවිල්ලා දවසම විනාශ කරන්න නැතුව යනවා යන්න. කන්නාකල යනවා නෙමෙයි දෙන්නේ. ඇඩ්‍රස් නැති වෙනවා තා පොඩ්ඩේ. මොනද? කරගටත් එහෙම කැඩුවා අපි. වැඩන්නේ. අවුලක් නෑ බේ. ඔයින්ද තරාදී මකුල් දැල්ලි කරි කැඩුනා. උගේ දතක් නැද්ද? එනවා. බඩු ගොඩක් අරගෙන එන්නේ මචං අල්ලපු කඩේ. මුදලාලි ලුණු තියනවද? ලුලු. ඇයි හිරිවර්ධනයාගේ ලුලු රහ මදිද? ලුලු නෑ. තිබ්බ දෙන්නේ. කඩෙන් බඩු ගන්න උන් ට්විටර්. උඹට ලුලු ඕනෙම නා. පොද්ද උස්සම වරනේ කඩේ ගාවට හැඳි දෙක තුනක් දාලා දෙන්න. හරි. පුළුවන් හැම එකම සිරාගෙන් අරගෙන නැති එක විතර හොයාගෙන මෙතෙන්ට එනවා. ලුලු නෑ. තීනක දීලා බිස්නස් එකක් කරගනින් කොමෝඩයා. ලුලු නෑ. පලි. Tapi untuk lambata. Soge lul toma kapiya. Nolla male khade dage. Minnisu hurang kana marikana uguduwa. Udikela mokada avila. අඩෝ අපිත් වෙන කඩේකින් බඩු අරගෙන ඒ කඩේට මොනවා හරි එකක් දෙයක් ගන්න ගියාම අපිට මෙහෙම බයිනවත් දන්නේ නැහැ නේ. බහිත ඇතුලේ hina වෙලා Poi toge mulu sekatama. මට සිරි වැලි පාරක් ගහලා ගියේ පුතේ. Toge khade ato toge khade. තෝගේ කඩේ අද්ද තෝගේ කඩේ. Khade me ko khade. නල්ලා මල්ලේ බඩු ආදි. කවදර හිට ඒ පාර. නම් මේක නැති මගුල් ගන්න. ආදි බලමු. වරෙන් කො ඊළඟ සැරේ වරෙන්. මේ අග. ලුණු කොට්ට ටික ඔක්කොම හංගපන් පිළිගන්නේ. ඔක්කොම. දැන් ලුණු ටික හින්දා ගණන් වැඩි වුණාම තවත් වැඩි කරලා ඕකුණ්ඩම දෙන්න. අනිත් නන්න මඩේ බඩුව. මේ වගේ කාලකන්ණි එකෙක් හිටියාම ඇති එක ගමකට මචං. ලමුකෝ සිරිවර්ධනයක් දැන් ඕනෑවට වැඩි. මන්නම් කියන්නේ මුදලාලි මොනවා හරි මගොඩි වැඩක් කරනවා. ඔය X5 වෙන ළඟ වෙච්ච බඩු තියෙන්නේ. ලුට් පිටින් ගන්න නැති. නැත්තම් කොහෙද මේ මෙච්චර අඩුවට දෙන්නේ? මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ලැම්බර්ට්ටයි. ටෙක්නොලොජියා යූස් කරලා කාක් හරි ගේමක් මුට දෙන්න වෙනවා. ටෙක්නොලොජියා යූස් කරලා බලමු මොකද්ද යන්න දෙන්න යන ගේම කියලා. ආකා මං උඹට අයින් කරන්න කියපු කුල්ලු ගහපු පිටිමුට්ටේ පිළිගන්නේ තියෙනවනේ. ටෙක්නොලොජියා මොනියක් නෙමෙයි ප්‍රොසෙසරයක්. හෙලෝ මේ තිරුවන් සරණයි. මේ පසු වෛද්‍ය අධිකාරිය ඉන්නේ.
සුවයිති. මේ පාරිභෝගික සේවාධිකාරියන්නේ. ඔව්. මුගේ මුණ තුවාල වෙලා. කරන්නේ මේ අලියා කෙලියගම ගමේ වගකීම් ලියා කෙලියගම ගාවේ. මහත්තයාට කියන්න මහත්තයෝ මේ තියෙනවා මේ සිරිවර්ධන ස්ටෝස් කියලා කඩයක්. හරිනේ. මේ වගේ ගිනි ගෙඩි දෙන උන් අනිවාර්යෙන් ගම්වල ඉන්නවා. මට ලොකු අයියා එන්නේ. බොහෝම අර්ධ සුස්ක කලාපයක් නේද සර්? මේ පළාතත් අපිට දයිති. නැතුව කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි. ඒ ඉතින් ඒක මෙතන නිකන් කිව්වේ. යා. මොකද නැද්ද? මොකද නැද්ද? ඌ ප්‍රශ්නයක් කළා නෑ වගේ. මිනිස්සු උනහම තමන්ගේ හර්ෂාක්ෂර එකඟව ජීවත් වෙන්න ඕන රෝණ මහත්තයා. නැතුව තවත් මිනිස්සෙක්ටනේ මේ වගේ කැත වැඩ කරන්න කියලා හරි මුන් දැන් ලුණු හංගලනේ තියෙන්නේ. හිතන්නේ තමන්ටමයි මේ වල කපා ගන්න කියලා. යන්කෝ අපි බීමයක් බීලම කතා කරමුකෝ පොඩ්ඩක්. පුඩු එන්නේ මහත්තුන් පුඩු මොනවද ඉන්න ගන්න වාඩි වෙන්න. මහත්තු අපිට මේ බීම මොන හරි දෙන්නකෝ බොන්න. බීම මහත්තුන් මේ පැත්තට ආවේ වැටලීමකටද? මට මේ වැටලීමකටද මහත්තයා? ඔව්. අපිට මේ කම්ප්ලේන් එකක් ලැබිලා තියෙනවා භාවිත නුසුසු පල්ලිකුත් වෙච්ච තිරිකු පිටි වගේ විකුණනවා කියලා කඩේක. නෑනේ. එන ගහලා අකුල වලම යන්න ඕන මහත්තයෝ ඔය වගේ වැඩ කරන්නේ. ඇත්ත ඇත්ත. මේ ඉස්සරහ කඩේ උන්නේ මට පිටේ උන් කිව්වා විස්තරේ. නෑ ටකල් කියලා. බෝලේ වස්සන හැටි ගන්නට කොහොමද? අන්තනමල මොනවද බිම් වලට දාගෙන මහත්තයෝ ඔය වගේ කඩ සීල් තියන්නේ දෙපාරක් හිතන්න එපා මහත්තයෝ. දෙපාරක් හිතන්න එපා. වැඩේ කොල්ලලා. හරි? මේ ගම් වල ඉන්නේ මහත්තයෝ අහිංසක මිනිස්සු. පොඩි එවුන්ගේ රොටි ලුණු හංගපු එකගේ කතාව කොහොමද? හරි. මම අමුතු පුස්රාක් වෙනවනේ. හරි පුකේ අමාරු. මොනවද දින දෙක ගන්න? මේවා කල්බලන්ස සති දෙකකටත් වැඩි. ඇත්තනේ නං මොනවද උනාලේ මේ ජරා විකුණන්නේ? චෙක් කරන්න. චෙක් කරනවා ඔක්කොම. හරි. හොඳට මෙන්න. බඩු හරි. අඩෝ ලුණු බලනවද? අල ඉඹල බලන්න. අරු බාර පුස්කාපු බණිත් එක තන ගමන් බලන්නේ. දුම බඩුම යාලා. මෙන්න මේ කඩේ කෙරුවාව. කල්නිකුත් වූ ආහාර විකිණීම. ලුණු තොග සංගවා විකිණීම. හරි. භාවිත නුසුසු පිටි විකිණීම. ඈ ආද මහත්තයා පිටි මේ කුණු පිටි උරන්නේ අපි අන්න පිටි ටික තියෙනවා කිරිටෝයියට අපේ පිස්සුද මහත්තයා ඔයා කිරිටෝය එකට පිටි තියෙනවානේ. පොඩ්ඩක් ඉන්න. ආ මේක බලන්න. කිරිටෝය පිටි. අම්මට සිරි CCTV ටෙක්නොලොජියා ටෙක්නොලොජියා ඇතිනේ ඉතින් හොඳයි මචං ඔහොම තමයි සඳහා සියසර දින පැමිණි 24 උසාවි. හරි ලැම්බට් අයියා. හැබැයි අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ ටෙක්නොලොජියා යූස් කරලා මොනවාම හරි ගේමක් දෙන්න ඕනි මුට. ඔය ප්‍රොසෙසර් එකට මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද කියන්නකෝ. මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? ප්‍රොසෙසර් එකට මොකක්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැත්නම් මෙන්න මේ අලු ටික කිල්ලට අහුවෙන්නේ නැතු වෙන්න අරගෙන ගිහිල්ලා අදාළ ස්ථානයේ බටහිර දිශාවට වෙන්න අඩි දෙක වලක් කපලා එක කහවතුර ඉහලා අදාළ ස්ථානයේ දිහා බලාගෙනම වල්ල බල්ලා බඩු හරි මචං පොඩි විනයක් කරන්න යන්න මේ දරුවන්ගේ හිතේ තියෙන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මොකද්ද දරුවෝ වෙලද සැලේ නම? ලැම්බට් ස්ටෝස්. ඕ අර තුනක් යන්න කලින් මේ ලැම්බට් ස්ටෝස් කියන ව්‍යාපාරයේ හැඳි ගෑවිලා මපලෑවිලා සුන්නත් දුවිලලා ඵලයන්. ගුරුනාන්ද ලැම්බට් ස්ටෝස් කියන්නේ මගේ කඩේ එන්න ගිහිල්ලා කෙලවිලා යන්න ඕනේ සිරිවර්ධන ස්ටෝස් දෙයියොත් එක විහිළු කරනවද බල? ආ? ජකෝ දෙයියන්ට මේ දෙපාර තුන් පාර කියන්න බෑ.
එකපාර කියන්න ඕනේ. එකපාර. දැන් ඉතින් රීසෙට් පූජාවක් කරන්න එපා. රීසෙට් බුලත් අත උඩින්. මල්ල ජංජාලයයි. පන්දායෝ මිටියක් තියෙනවා. ඊයොත් වචනයක් කවුත් 5000ක් ගැත්තාට අනුකම්පා කරලා දීලා කලින් රික්වෙස්ට් එක ඩීට් කරලා දීලා සිරිවර්ධන ස්ටෝස් ඇඩ් කරලා කොමාන්ඩ් එක රීසෙට් කරලා දෙන්න දෙයනේ. ඕම් කඩවලේවා ரெண்டு பேர் பாருங்க பாவுதானே நீங்க வா என்ன சரி செய்ய வேணும் இங்க வா මොනවද? ඔක අපිටද? මුට්ටියට 70 පන්රු තියන්න. 5000 දීලා මුට්ටියට 70ක පන්රු තියන්න. අපිට යාළුව එක ඔය එන්නේ. කියන ගෙඩිය පාත් කරන්න යන්නේ. උරියක් කරනවානේ. හිතාගෙන ඇති අපි නිකන් දැක්කේ නෑ, දන්නේ නෑ. හරි. කියලා යන්නකෝ. යකෝ තමන්ගේ ගෑණි තමන්ගේ මනුස්සයාට මේ හුනියක් කරනවා කියන්නේ. වෙන එකක් මචං. අනිත බඩු වත්තු වෙලයි කියලා. මේ දාන පාරේ මං හැබැයි මට හුනියක් කරයි මං. කොහෙද යන බේබත් දෙන්න? කල්පනාවේ බඩු පත්තු කරන්න යන්නේ මචං. ඒ පැත්තට CCTV ගහලා තියෙද්ද දන්නේ නැහැ. මුට්ටියේ තියේ ඊට පස්සෙන්ද වෙනකොට මුගේ කඩේ ඉස්සරහ. බස් නාහිරෝ. වීඩියෝ මේ ක්වොලිටි එක අමාරු. ෂොට්ස් ගත්ත විදිහ අමාරු ටික අර මලයාලම් වයිබ් එකක් තියෙනවා. සවුන්ඩ් ඉෆෙක්ට්ස් එහෙම යූස් කරපුවා හරි මාර ලස්සනයි. හරිනේ. ආකාශ උඹද? හරි. ඔකේ අමාරු. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ලැම්බට්ටයි. කොබල නොගදරුට වෙලා තියෙන්නේ. කරලා මොනවාම හරි කීමක් දෙන්න වෙනවා. බැන්ඩේජ් දාන්න. මූ කාලා නෙමෙයි මං හිතන්නේ බල්ල මූට ගහලාද කොහෙද වාහනේ කුජනල්. ජනක ඉන්නේ සිරිවර්ධන ස්ටෝස්. ජනක සිරිවර්ධන වෙන්නද? ලැම්බට්ට යන්න. අන්න අර ඉරිසියාකාරයා මේ පැත්තට එනවා. ඉරිසියාකාරයා කොම්බනේ ඉරිසියාකාරයා. ලැම්බට් මුදලාලි. මේ මොකද්ද මේ උනේ? උනේ මේ කියන්නේ ලැම්බට්ට ඇසෙන් කරපු හෝනියමක් ෆෝඩ් විලා ලැම්බට්ටට මාවනේ. කොහොමද? ටෙක්නොලොජිය. අල්ලද වීල් වේකන්ද පාරේ බයිසිකලේ යනකොට බල්ලේ පැන්නා වැටුණා ගාලක් නෑ. ඉන්නේ පිට් එකේ. අයියෝ මුදලාලිත් කරගන්න වැඩ බලන්නකො ඉතින්. ඔය බෙල්ලේ මේ මොකද තුවාලද උලුක් වෙලාද? නෑ මට දැවිල්ලනේ. ඒකයි දාන් ඉන්නේ. මේ බෙහෙත් දාන්න හරි මොනාම හරි දෙයකට ඕන නම් යන්න ආන් දැන් වාහනේ තියෙනවා. ඕන වෙලාවක කතා කරන්න හොඳේ. අපි ඉන්නවනේ ඉතින්. නෑ අවශ්‍ය වෙන්නේ නෑ. බොහොම ස්තුතියි. හරි මං ගෙන් එන්නම් එහෙනම්. මොනාම හරි දෙයක් තිබ්බොත් කතා කරන්නකො හොඳේ. හරි. යනවා මම ටිකක් හොඳ ඩයල් එකක් වගේ. කොහමද ඔගේ කතාව? මගේ බල්ලවත් අය හිටක් වෙයි. අපිට පිස්සා ඉසියාකාරය. ලැම්බට්ට බලන්න අර කඩේට ගියපු ගතිය. අර බණිස් නඩුවට මුදලාලි උසාවි ගිය දවසේ මම ඉස්සරහින් ටවුන් එකට යද්දි ඕකා. චාරු මල්ලියා. අගසයි මොකඩේ වාලේ අපි ඉන්න
හරි ජල්තර වැඩක් කරනවා. මේ එළියට ආවේ. මට නම් ෂුවර් සිරිවර්ධනය මොනවා හරි ජරාවක් විකුණනවා. අන්න මුදලාලි අන්න බයික් එකක් ආවා. අන්න ගියා. ආන් සල්ලි දුන්නා. ආන් එනවා. අන්න ගියා. සල්ලි දුන්නා. බඩු ගත්තා. ශනික අතුරුදා. මං ආගෙන ග්‍රාමසේක මාත්‍යා අපේ ගමේ ජරාවට පුරුදු වෙච්ච කොල්ලෝගයක් ඉන්නවා කියලා මේ කඩේ ගාවම කියනවා. මට නම් ෂුවර් ෂොට් ලැම්බර්ට් අයියා. සිරිවර්ධනය මොනවා හරි ජරාවක් විකුණනවා. නැත්තම් කොහොමද අවුරුදු පහක් කොහොම තමයි මචං මොකක් හරි ගේමක් ගහලා කොල්ලෙක් ගොඩ යනකොට කී හිතන්නේ මචං මේ කුඩු ටිකක් විකුණලා තමයි මේ කුඩු ගංජරියක් විකුණලා තමයි මූ මේ දිනුන වෙලා තියෙන්නේ කියලා මගේ මූණ වලට සුදුවට පේන්නේ නැද්ද ලස්සනට නිකන් කැත වෙලා වගේ ලස්සනට පේනවද මාව අනරගෙන මෙච්චර මැච්චයක් ගන්න විතර ගෑණියෙක් වගේ ලස්සන වල නෑ විතරක් කරලා ඔහොම දිනුන වෙන්න පුළුවන් නම් දැන් ලැම්බර්ට් අයියා දුසිපත්තිස්සේ කඩයක් කරනවානේ කොයි ඔහොම ඉඳලා හරියන්නේ නෑ ලැම්බර්ට් අයියා මේ ටෙක්නොලොජිය යූස් කරලා හරි ගේමක් ගහන්න මේ පාර ඔය ප්‍රොසෙසර් එක මොනවත් ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද නෑ ඩවුන්ලෝඩ් මගුල් වන්දන්නේ හැබැයි සිරිවර්ධනයාගේ මේ සිද්ධිය ගමේ උන් දැනගත්තොත් එහෙම කොහොමද ඒයිද ටෙක්නොලොජිය උගේ දතකුත් නෑ සිරිවර්ධන මුදලාලි කළු පාට කරලා නේ දතක් නෑ උගේ ඇත්ත මම හිතුවා අවුරුදු 5ක් කඩ කරලා කොහොමද ඔහොම දිනු වෙන්නේ ආයේ කතා දෙක නැහැ මට මොනවා හරි ජරාවක් විකුණනවා වෙන්නේ අනේ මේ උඹ කටවල හයරගේම පත්තු කළා තියෙන්නේ ඉතියක් වෙන්නේ නැතුව ඕන එක එපා එකයි ජීවනෝ දාගෙන හරි ඉතින් මං ආයේ කමේ වෙන දේවල් නේ කිව්වේ අනේ මල් වාගේ හිටපු කොල්ලෝ ටික සිරිවර්ධනය විනාශ කරලා අම්මෝ මේ වගේ ආච්චි කෙනෙක්ට මචං නිවුස් එක ගියා කියන්නේ මේ BS තමයි ඉතින් එදීලා ගිහින් මං සිල්ලා. බං ඔය එදීලා ගිහින් සිල්ලට. අපි බෝල ප්‍රේතයට පාඩම් අනේ ඔකගේ පාඩම් කිරිල්ල මන් දන්නේ නැද්ද ඌ ඉතින් අර ඉඹුල් ගහේ කට ඌ කරන්න ඕනේ නෑනේ බං පේනවාද මේ සිරිවර්ධනයාගේ වැඩ සිරිවර්ධනයා කියන්නේ අපි හිතුවේ ගමේ හොඳ එකෙක් කියලා ඕක හෙන ජාවාරංකාරයා ඕකට හෙන 7 ගහන්න ඕනේ හෙන 7ක් නෙමෙයි 8ක් ගහන්න ඕනේ තව එකක් වැඩි වෙන්නත් එක නේ නංගි සිරිවර්ධනයා ඉන්දියාවෙන් තමයි බඩු ගෙන්නන්නේ මට විශ්වාසවන්ත මිනිස්සෙක් තමයි කිව්වේ සිරිවර්ධනයට බෝඩ් තුනක් තියෙනවා කියලා අම්මට යොදවලා කොහොමද ගේම කොහොමද ගේම උඹට කියන්න මෙහෙදි සිරිවර්ධන උනාට උඩහදි වෑබඩ සිරා කියලාලු කියන්නේ. මූට වැඩිය තව දෙන්නයිලු ඩීල් එකේ ලොකෝ ඉන්නේ. කියන්නේ මේ කඩේ දාලා තියන්නේ ආදායම් මාර්ගයක් පෙන්වන්න. කොහොමද මොල? ඒකනේ මට වෙහින්ද මේ ගම විනාශ වෙලා තියන්නේ. තොට්ටල් නැද්ද? මද්දා දැන් මෙතන ගේම ෂොට්ස් ටිකේ ඔක්කොම මචං උන් වැරදි කරන ගමන් අනිත් උන්ගේ වැරදි හොයන જાතියට ඇවිල්ලා ඔක්කොම ගම්බල ඉන්නවා මුළු ගමම කුපිත වෙලා සුබහදාම මොකද්දෝ කියාගෙන යන වෙලාවේ ඇත්ත මේ වැඩේ තා පැච් එක මේ පැත්තට දාගන්න හිතන්නේ හදන්නේ ඒක ඇත්ත මුදලාලි මේ ගමේ අපරාධ වෙන්න ඉඩ තියන්න බෑ අපරාධ කොතනද මේ නිස්සංකේතන එකෝ එක අන්න ඒක නිසායි මගේ දිවි පරදුවට තියලා මම මේ මෙහෙයුමට ආවේ එකෝ ලැම්බර්ට් අයියා අපි අපේ ෆුල් ටෙක්නොලොජිය යූස් කරලා මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනේ ආකාශ ලෑලි ටික දාපන් ලෑලි මොකටද මුදලාලි මේ නිස්සංකේති මොකද්ද මේ කරන්නේ නිසංග නිසංග වහත් වෙලා තාවඩේ නිසංගගේ මල්ලිට කතා කරන්නේ ඒ කොහෙද අතුල්ට ගිහලා අවදාන හිටපන් පස්සේ මම මට දෙරුම් මේ ගේමක් ගන්න යන්න අඩු මේක CCTV තියෙනවා අරු සරමේ මූණ වගේ නේ ලැම්බර්ට් අයියා මොකද ඒ උනා සිරිවර්ධන මුදලාලි හරි වසවට්ටිය හොඳේ
මේ ළඟදි දවසක් කඩේට හොරෙක් පැනලා ගාලන මුගේ දත් කැඩෙන්න එක දතක් තිබ්බේ කැෂියර් මේස උඩ. හොරා දුවලා දූපු දියාවක් හොයාගන්න විදියක් නැහැ. හැබැයි බය වෙන්න එපා. ඕන දෙයකට මේ නිසංගේ ඉන්නවා නිසංගේ ඉන්නවා. එතන ඉන්නවනම් කටවගෙන හිටපන්. ඉකෝද? අරුගේ දත ගැලවිලා තියෙන්නේ එහෙමද එතකොට? මුදලාලි පොඩි අවුලක් තියෙනවා. මට පොඩි කාලේ ඉඳන් මේ හැංගිලා ඉන්න බෑ චූබර හැදිනවා. හැංගි මුතු කරන්න බෑ චූමයි යන්නේ. දැන් මේ චූබරක් ඇදලා ඉන්නේ මම පටස් ගාලා චූබරක් දාසෙනිකේ ඉන්න. ඔන්න කවුදාව. වල ජංජාලයයි. සිල්වත් පෙරා මේ පැත්තට එනවා. මුදලාලි මෝ කඩේ මොනවද නැතිලයි මල්ලි තිමගේ හැරි කියවස්සාරි මුදලාලි ඔහේ මේ වැඩේ වේතන කරන එක පට්ට වාසියෝදේ අල්ලගනි බෙල්ලෙම උකුන් දෙන්නගේ. යමු. බයි තංගපි මොකොන්න ජාවරන් අපි දන්නේ නැහැ කියලා නේ මොන්නේ ලෑස්තියන් කල්ලි පිටින් එල්ලුම් ගස්සන මගේ කඩේ ඉස්සරහම තියන්කෝ ජාවරන් කරන්න මොකද්ද ජාවාරම තිබුණ හයි හැම තැනම මොන විකාරයක්ද ඔය මේ මොන ජාවරන්ද කන පල්ල නේද මුදලා කටලාරින්න අක්කා සොහෙලාට පිස්සුව මොකද්ද සිද්ධාන්ත කියන්නේ දෙන්න කරන්න ස්ටෝර් ඈ කොහමයි මේ ඉන්න උඹලගේ රත්තරන් හිරිවර්ධන මුදලාලි බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා නොකල යුතු වෙනදාම් පහක් ඉන්න එකක් තමයි මද්ද්‍රව්‍ය වෙනදාම් මු කරන්නේ ඒක හැබැයි මේ ලැම්බට් අවුරුදු 25ක් මෙතන කඩ කොන්නවා එක දුම්කොළ කෑල්ලක් විකුණලා නැහැ දුම්කොළ කෑල්ලක් කිරි කලයක් වගේ තිබ්බ මගේ ගමට ගම දාලා මු විනාශ කළා එක්කෝ හිරිවර්ධන පව්කාරී මෙහෙම පොඩ්ඩක් රඟපෑමු. ඉතින් අපේ උපාසකම්මලා ටික දායක සභාව කුලප්පු වෙලා මේවට අහු වෙනවා. ඉතින් පස්සේ ඉතින් දැන් මෙතෙන්දී මම කියාගෙන යන්නම්. හරිද? දැන් ලංකාවේ සමහර කේස් තියෙනවනේ මම මීඩියා වල ගිහිල්ලා අරයි මේ වෙලා ඕන්න ඒ වෙලාවේ පැමිණිල්ලකට ඌව රිමාන්ඩ් කරා. ඊට පස්සේ මුළු සෝෂල් මීඩියා වල කට්ටිය හැලි ලියලා නාස්ති විනාශ කරනවා. හරිද? ඊට පස්සේ දැන් මූ නඩුවට ගිහිල්ලා මූ නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙනවා. මුගේ එහෙම වැරද්දක් නැහැ කියලා. ඊට පස්සේ ආයේ අර හයිප් එක අර මීඩියා ස්පේස් එක සෝෂල් මීඩියා ස්පේස් එක මචං කවදාවත් හම්බෙන්නේ නැහැ ඌට. මම මෙහෙම එකක් කළා නැහැ. මම නිවැරදි කියන්නේ ඌට හම්බෙන්නේ නැහැ මචං. කියන්නේ ඌ කෙලින්ම පළවෙනි ෂොට් එකේ වැරදිකාරය වුණා නම් ඩෙඩ්ම තමයි. ඊට පස්සේ ආයේ උඩට ඉවර නැහැ. ඒකින්ද ඔයාලා සෝෂල් මීඩියා හයිප් එකට සෑහෙන්න බය නම් හොඳම දේ තමයි කිසිම දෙයක් පොඩියටවත් නොකර ඉන්න එක. මොකද අද සමාජයේ මේ කොහේ හරි එක තැනකින් වැරදිකාරය වුණා කියන්නේ මචං. අන්න බලාගන්න කණින් ගත්ත බඩු එළියට. බඩු මොනවද මම රීලෝඩ් එකක් දාගන්න ඔය පිස්සුව ගෙලින්නේ රීලෝඩ් දාන්න උඹ නම්බර් එකක් කිව්වද බඩු මරිසි දාන්න එපා. සිරාට සල්ලි දීලා බඩු අරගෙන මාරු වෙන්නේ නේද හැබැයි. කණින් ගත්ත බඩු එළියට. අපි කරියමු. මොන විකාරයක්ද මේ යකෝ මුවාවේ රීලෝඩ් එකක් දාන්න තමයි පුතේ ගේම් රීලෝඩ් එකක් දාලා පෙන්නපන් තරන ඔහෙලා කිවිසප්පේ වගේනේ එනවා වෙන්න මෙන්න එහෙම ගිහලා QR කෝඩ් එක ස්කෑන් කරා එතකොට මෙතන එනවා නම්බරේ ගන්න ඊට පස්සේ අදාළ ගාන ගෙවුවා රීලෝඩ් කියන බටන් එකේ ගිහුවම මුදලාලිට එනවා නොටිෆිකේෂන් එක අපි සල්ලි දුන්නාම මුදලාලි ඒක ඕකේ කරනවා ඒක රීලෝඩ් එක එනවා ඔයාලා විශ්ුනේ ගෙලින්නේ ඇඩ් එක අනිත් මෙච්චර වෙලා බලලාද ඕකෝ නෑනේ වෙන්නේ නෑනේ බොරු කියන්න එපා. මේක පරණ ෆෝන් නැන්නේ එතකොට කරන් තියෙන්නේ වෙන්න එහෙම ගියා Google app එකට ගිහිල්ලා Google lens එකෙන් ස්කෑන් කරා වෙන්න තියෙනවා පැකේජ් ටික අන්න අදාළ ගාන දැම්මා ටයිප් කරලා ගත්තා ඉස්සෙල්ලා ටිකමයි මුදලාලිට සල්ලි දුන්නා ගියා දැක්කනේ ඔයාලා විශ්ුනේ ගෙලින්නේ
ලැම්බට් අම්සේ ඔය මා කාලගන්නේ නේ අරම කාලගන්නේ එන්නේ ලැම්බට් ටෙක්නොලොජිය මෙහෙම අපිට මේකෙන් ස්පොන්සර් කරලා නැහැ කින්ද අපි මේ ඇඩ් එක බලන්නේ නැහැ ඒකට මෙච්චර වෙලා යනකොට ඉතින් ඔයාලා දන්නවා මොකද්ද මේ සීන් එක කියලා අපි මේකේ අන්තිම ටිකත් බලමු ඩයලොග් මට ස්පොන්සර් කරන්න ප්ලීස් අනේ ලැම්බටෝ වර්ධන මුදලාලි වට්ටන්න දන්න උසා උඹේ කඩේට යදුවනම් අද උඹත් හොඳ මුදලාලි කෙනෙක් කොහෙද ඉතින් කොහක ගම නැතාවක තියෙන තොට හරියන්නේ නැත්තේ ඒකයි ඉරිසියාකාරකම මුළු ගමටම ඉරිසියා කර කර හිටපන් හැමදාම මේ ඩයලොග් එක පිස්සුනේ කෙලින්නේ එයාලගේ ටෙක්නොලොජිය ඕනෑමට වැඩි ඈ මේ QR බම්බුවකින් දා ගමේ උන් ඉස්සර අපේ නම්බුව කොම්බු වුණා මේ මිදලා හරියන්නේ නැහැ ලැම්බට් අයියා මොනාරි කරන්න වෙනවා ඔය නිකන් තියෙන ප්‍රොසෙසර් කලබලා ගන්නවකෝ මට ඉතුරු එකම දුන්නා ෂොට් එක ආකා අදින් පස්සේවත් මට පාරු ඉන්න දීපු මෙහෙම වෙන්නේ නැහැ මචං හරිද දැන් අර වගේ වැඩක් කරා නම් මු තව ෆෝම් වෙඩේ වෙන්නේ මචං නයිස් අපේ එහෙනම් අදට මේ වීඩියෝ ඉවර කරනවා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න මං ඊළඟට බලන්නේ වස්තිලගේ වීඩියෝ එක අපි කම්පෙයාර් කරලා බලමු හවුද මේ ගේම් එක දිනන්නේ කියලා see you homies subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න